සුබ දවසක් සියලුම දෙනාට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි PLC ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න කලින් PLC ඩිවයිස් එක ගැන දැනගෙන ඉන්න ඕන බේසික්ම දේවල් ටිකක් දැන් කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ. ඒ කියන්නේ අපි මේ කොහොමද PLC මොකද්ද PLC ඩිවයිස් එක කියන්නේ මොකද්ද? කොහොමද ඒකට පවර් සප්ලයි එකක් දෙන්නේ? කොහොමද ඒකට sensors වලින් input ගන්නෙ? කොහොමද ඒකෙන් actuators වලට indicators වලට කොහොමද output signal PLC එක through යවන්නේ? අන්න ඒ දේවල් ගැන ඔයාලට කියන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. අපි එහෙනම් ඉස්සරහට යමු. PLC එක දැන් මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ රූපෙ පෙන්නන්නේ Siemens ලගේ S7 1200 PLC එකක්. PLC එක ගත්තම මෙන්න මේ වගේ පෙනුමක් තියෙන්නේ. මේක මේ ඉස්සරහා පැත්තෙන් බැලුවම තමයි මේ පෙනුම තියෙන්නේ. මේකේ details තියෙනවා. මෙතන මේ පෙන්නලා තියෙනවා ඔයාලට CPU 1214FC කියලා මොඩල් එක ගහලා තියෙනවා. ඊට පස්සේ DC කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ස්පෙસિෆිකේෂන් ටිකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා. දැන් මේකේ පිටිපස්ස පෙනුම මේක. දැන් මේ PLC එක මේ රැක් එකේ මවුන්ට් කරන්නේ මෙන්න මේ කොටසෙන් මේ ක්ලිප් දෙකක් වගේ තියෙන. අන්නේ ක්ලිප් එකෙන් තමයි මේක මේ රැක් එකකට මවුන්ට් වෙන්නේ. මේක තමයි පිටිපස්ස පෙනුම, මේක ඉස්සරහා පෙනුම. මෙන්න මේ පියන් දෙක ඕපන් කරන්න පුළුවන්. මෙතින් මේ පියන් දෙක ඕපන් කරාම මෙතනින් අපි මේ වයරින් එක කරගන්න ඕන විදිය පෙන්නලා තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට පේනවා මේ ස්ක්‍රූ එක ස්ලොට්ස් ටිකක් තියෙනවා. මෙන්න මේවට තමයි අපි කනෙක්ෂන් දෙන්නේ. ඒ කියන්නේ සෙන්සර් වල කේබල් සම්බන්ධ වෙන්නේ වයරින් එක සම්බන්ධ වෙන්නේ මෙහෙට. මෙන්න මේ ස්ලොට්ස් වලට. මේ ස්ලොට් වලින් මේ ස්ක්‍රූ කරකවලා තද කරගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් කොමන් මේ PLC වල ගොඩක් දුරට මේ උඩ කොටසෙන් PLC එකට power input එක දෙන එකයි, ඒ වගේම sensor input digital input analog input ටික උඩින් ගන්නවා. ඒ වගේම outputs ටික මේ විදිහට මේ යටින් ගන්න විදිහට තියෙනවා. දැන් මේ වගේ wiring එකක් කරපු PLC එකක් තමයි මේ මෙතන මේ රූපෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන PLC එක මේ තියෙන ඔයාලට පේනවනේ මේ wiring එක කරලා තියෙන විදිහ. මේ උඩින් මේ sensors වල inputs ටික මෙහෙම ලැබිලා තියෙනවා. ඊට පස්සේ actuators වලට indicators වලට යන output signal ටික මෙන්න මේ outputs වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ PLC එකක් ගහපු මේ කියන්නේ mount කරපු සම්පූර්ණ මේ panel එකක් තමයි ඔයාලට මේ පේන්නේ. මේ තියෙන PLC එක. මේ PLC එක තියෙනවා. මෙතන මේ power supply එකේ cable පේනවා. ඒ වගේම මෙතන මේ Profinet Profibus මේ cable network communication cables ඇවිල්ලා තියෙනවා පේනවා. මේ මෙතන input signal cables තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි දැන් මේ මෙතන පේන්නේ ඔයාලට motor drive එක. ඔන්න ඔය විදිහට තමයි panel එකක් අපි ගත්තොත් panel board එකක් අපි ගත්තොත් ඔන්න ඔය විදිහට එක device තියෙනවා. මේ වගේම අපිට PLC එකක් අපිට බලා ගන්න පුළුවන් මේ panel එක. මේ තියෙන්නේ complete panel එකක තියෙන මෙතන මේ ඉස්සරහින් මෙහෙම දොරෙන් වහලා වගේ තියෙන එක lock කරන්න පුළුවන් විදිහට indicators එහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ මේකට. මෙතන ඔයාලට පේනවා PLC එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකටත් එක්ක මේ input output card, power supply, contactors ඔය විදිහට සම්බන්ධ වෙච්ච මේ completed panel එකක් තමයි මේ පේන්නේ. මේකේ මේ ගන්න මේ වගේ panel board එකක එක කොටසක් තමයි අපි මේ PLC කියලා ගන්න. ඒ කියන්නේ logic ටික තියෙන්නේ මේ PLC එක ඇතුලේ. ඇත්තටම කියනවා නම් මොලේ වගේ. මේක ඇතුලේ ලියපු program එකට අනුව තමයි අපේ system ඔක්කොම වැඩ කරන්නේ. අපි PLC එක ඇතුලේ තමයි මේ system එක, ඒ කියන්නේ program එක ලියන්නේ. මම හිතනවා ඔයාලට idea එකක් ලැබෙන්නේ නැති මේ PLC එක කියන්නේ මොකක්ද කියලා. අපි බලමු දැන් මේ PLC එකක මෙන්න මේ DC කියලා ලියලා තියෙන්නේ මොනවාද? මේ කොහොමද wiring එකක් හරියටම අපි බලාගන්නේ කරගන්නේ කොහොමද කියන එක අපි ඊළඟට බලමු. මෙතන මේ අර කලින් PLC එකමයි. මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙනවා 24 DC voltage කියලා. මේකෙන් කියන්නේ මේ PLC එකට මේක ඇත්තම CPU එක හරිද? PLC එකේ CPU එකට මේක power supply එක එන්න ඕන
DC 24 DC වෝල්ටේජ් එක මෙන්න මේ දෙකට එන්න ඕන. මේ L එකෙන් කියන්නේ ලයිව් එකේ එන්න ඕන මෙතෙන්ට. ඒ කියන්නේ හයි වෝල්ටේජ් එකේ එන්න ඕන මෙතෙන්ට, නියුට්‍රල් එකේ එන්න ඕන මෙතෙන්ට මේ M කියන ලයින් එකට. ඔය විදිහට ඇවිල්ලා මේක පවර් අප් වෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන්ට මේ සෙන්සර්ස් වලට ඕන නම් එනනම් තව ඇඩිෂනල් මොන හරි ඩිවයිස් වලට 24 DC වෝල්ටේජ් එක අපිට මෙතනින් අවුට්පුට් එකක් විතර ගන්න පුළුවන්. මෙන්න මේ ස්ලොට්ස් දෙකෙන් මේ ස්ක්‍රූ දෙකක් තියෙන අන්න ඒ දෙකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙනවා ඔයාලට පේනෝනේ මේ මෙතන තියෙනවා ඉන්පුට් මේ 24 DC වෝල්ටේජ් ඉන්පුට්ස් ටික සම්බන්ධ වෙන්නේ මෙතන. ඒ කියන්නේ අපි ස්විච් එකකින් එහෙම නැත්නම් ප්‍රොක්සිමිටි සෙන්සර් එකකින් වගේ ඉන්පුට් මේ සිග්නල් එකක් ගන්නවා නම් මෙන්න මේ ස්ලොට්ස් ටිකට ගන්නෙ. මේ ඉන්පුට් ටිකට තමයි ගන්න. එතෙන්දී අපි ගන්නෙ දැන් ඒ කියන්නේ ස්විච් එකක් නම් ඔෆ් අවස්ථාවේදී 0 DC වෝල්ටේජ් එකක්. ඒක ස්විච් එක අපි දාපු ඔන් කරපු අවස්ථාවේදී එන්නේ 24 DC වෝල්ටේජ් එක. අන්න ඒ දෙක විතරයි අපි PLC එකෙන් රීඩ් කරගන්නේ මේ DC ඉන්පුට් එක. මතක තියාගන්න DC ඉන්පුට් එකකදී මේ ඩිජිටල් ඉන්පුට් එක DC නෙමෙයි ඩිජිටල් ඉන්පුට් එකකදී අපි ගන්න 0 වෝල්ටේජ් එකක් හරි නැත්නම් 24 වෝල්ටේජ් එකක් හරි. දැන් මෙතන තියෙනවා ඇනලොග් ඉන්පුට්ස්. ඇනලොග් ඉන්පුට්ස් දෙකක් තියෙනවා. මෙතනට මේකේ නියුට්‍රල් එක සම්බන්ධ වෙනවා. මේ ඒක වයරින් එක කරන විදිහ තමයි මෙතනට නියුට්‍රල් එක සම්බන්ධ වෙලා මෙතනට ඉන්පුට් ඇනලොග් ඉන්පුට් data දෙකක් අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තියෙන්නේ. මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම්. දැන් ඩිජිටල් ඉන්පුට් එක කියන්නේ නම් ඔයාලා දන්නවා 0 DC වෝල්ටේජ් එකක් හරි එහෙම නැත්නම් 24 වෝල්ටේජ් DC වෝල්ටේජ් එකක් තමයි ඩිජිටල් ඉන්පුට් එක. ඇනලොග් ඉන්පුට් එකක් කියන්නේ මොකද්ද කියලා මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම්. ඊට අමතරව අපි බලමු මෙතන මෙන්න මේකේ තියෙනවා දැන් අපි දැක්ක ඩිජිටල් ඉන්පුට් ඇනලොග් ඉන්පුට් දැක්ක මෙතන දීලා තියෙනවා අවුට්පුට් 24 DC වෝල්ටේජ් අවුට්පුට් මෙතන තමයි දැන් මෙතෙන්ට එන ඉන්පුට් සිග්නල් වලට අනුව අපි ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකට අනුව අපි මේ සිස්ටම් එකට කරන්න ඕන කියලා අපි දෙවන සිග්නල් එක යවන්නේ මෙන්න මේ ස්ලොට්ස් වලින් මේ ඩිජිටල් අවුට්පුට් ඒකෙදිත් යවන්නේ මේ ඩිජිටල් අවුට්පුට් එකක් හින්දා 24 DC වෝල්ටේජ් එකක් තමයි අවුට්පුට් එක විදිහට දෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ස්ලොට්ස් දෙකක් තියෙනවා. මෙතන ප්‍රොෆිනෙට් කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ලැප්ටොප් එක ගැන අපි ලැප්ටොප් එක හරි PC එක හරි throughනේ මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ අන්න ඒකට නෙට්වර්ක් කේබල් එක ගහන්න ඕන මෙන්න මේ ස්ලොට් එකට. ප්‍රොෆිනෙට් එක LAN මේ කේබල් එක ගහන්න ඕන මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ අපි මේ අපේ මේ ලැප්ටොප් එක හරි මොකක් හරි ඩිවයිස් එකෙන් අපි මේ PLC CPU එක ප්‍රෝග්‍රෑම් කරන්නේ මෙන්න මෙතෙන්ට ඒ අදාළ දැන් මෙතන ප්‍රොෆිනෙට් කේබල් එක ගහලා තමයි අපි මේක අපේ ලියපු ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ ලැඩර් ප්‍රෝග්‍රෑම් එකක් හරි එහෙම මොකක් හරි අපි ලියපු PLC ප්‍රෝග්‍රෑම් එක මේ CPU එක PLC එක ඇතුළට දාන්නේ මෙන්න මෙතනින් අපි කනෙක්ට් කරන කේබල් එක through. හරිනේ. මෙතන සරලව ගත්තොත් මේ මම ඔයාලට පෙන්නලා තියෙනවා කොහොමද ඉන්පුට් ස්විච් එක කියන්නේ දැන් අපි ගෙදරක ස්විච් එකක් දානවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ ස්විච් එකක් දැම්මම බල්බ් එකක් පත් වෙන විදිහට ලියපු ප්‍රෝග්‍රෑම් එකක ඉන්පුට් සිග්නල් එක ගන්න අපි කොහොමද ඉන්පුට් සිග්නල් එක ගන්නේ normally මේ වගේ නිකන් ස්විච් එකක. ඒ කියන්නේ මේ ස්විච් එක දාපු ගමන් මේ බල්බ් එක දැල් වෙන විදිහට තමයි අපි මේක වයරින් එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන ප්‍රෝග්‍රෑම් එක ලියන්නේත් එහෙම. ඒතකොට සම්බන්ධ වෙන්නේ මේක on off සිග්නල් එකක් විතරයිනේ. ඒතකොට ඩිජිටල් සිග්නල් එකක්. ඒතකොට අපිට මෙතන ඩිජිටල් ඉන්පුට් වලට සිග්නල් එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී අපි දැන් දෙන්නේ ඩිජිටල් අවුට්පුට් එක on වෙන්න ඕනද off වෙන්න ඕනද කියලා. ඒ කියන්නේ 24 DC වෝල්ටේජ් එක තමයි අවුට්පුට් කරන්නේ. ඒකෙන් අපි මෙතන බල්බ් එක දල්වන එක තමයි කරන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. දැන් ඔයාලට දැන් තේරෙනවා ඩිජිටල් ඉන්පුට් එකක් කියන්නේ මොකද්ද ඩිජිටල් අවුට්පුට් එකක් කියන්නේ මොකද්ද කියලා. දැන් මේකෙදී ඇනලොග් ඉන්පුට් එකක් කියන්නේ මේ ඇනලොග් ඉන්පුට් එකක් කියන්නේ බලමු commonly use වෙන්නේ මේ PLC වල ඇනලොග් ඉන්පුට් විදිහට commonly අපි දැන් සෙන්සර් එකකින් ගන්න ඉන්පුට් එකක මේකට ගන්න PLC එක රීඩ් කරන්නේ commonly රීඩ් කරන්නේ 4 to 20 milliampere range එකේ සිග්නල් එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දැන් මේ ටෙම්පරේචර් සෙන්සර් එකක් ගමු. මොකක් හරි රූම් එකක ටෙම්පරේචර් එක සෙන්ස් කරනවා. අපි ඒ සෙන්සර් එකෙන් PLC එකට රීඩ් කරන්නේ මෙන්න මේ වගේ රේන්ජ් එකක කරන්ට් එක.
අන්නේ කරන්ට් එක රීඩ් කරලා තමයි අපි මෙතන ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. අනේ ඇනලොග් ඉන්පුට් එක කියන්නේ ඒක. දැන් ඩිජිටල් ඉන්පුට් එකක නම් අපි ගත්තේ 0 DC වෝල්ටේජ් එකක් හරි 24 DC වෝල්ටේජ් එකක් හරි. ඇනලොග් ඉන්පුට් එක අපි most commonly use වෙන්නේ 4 to 20 milliampere range එකේ කරන්ට් එකක්. ඒ කියන්නේ අපි දැන් මේ ටෙම්පරේචර් සෙන්සර් එකක් කියලා ගමුකෝ. ඒ ටෙම්පරේචර් සෙන්සර් එක අපි කැල්කුලේට් කරන්නේ මේකට. ඒ කියන්නේ අපි හිතමු කාමර උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 25 වගේ අපි ගන්නවා 4 ඇම්පියර් මිලිඇම්පියර් විදියට. සෙල්සියස් 100 ගන්නවා අපි 20 මිලිඇම්පියර්ස් විදියට තමයි මේක අපි කැල්කුලේට් කරන්නේ. එතකොට ඒක මැද ගානක් આવත්, ඒ කියන්නේ 60 සෙල්සියස් වගේ આવත් මේ අපි හිතමු උදාහරණයක් විදියට 60 සෙල්සියස් විදියට આવත් 10 මිලිඇම්පියර් වගේ එකක් මේක රීඩ් කරගන්නවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ ඇනලොග් කියන්නේ ඇයි කියලා. ඒ කියන්නේ මේකෙදි මිලිඇම්පියර් 4 ඉඳන් මිලිඇම්පියර් 20 වෙනකන් අතරමැද මේ කරන්ට් වැලියු එක මෙයා රීඩ් කරගන්නවා. දැන් ඩිජිටල් එකක නම් 0 වෝල්ටේජ් එකක් හරි 24 වෝල්ටේජ් එකක් හරි විතරයි රීඩ් කරගන්නේ. ඇනලොග් එකක නම් මේ රේන්ජ් එකේ තියෙන සියලුම කරන්ට් වැලියු මෙයා රීඩ් කරගන්නවා. අන්න ඒකයි මේ එක සෙන්සර් එකෙන් සෙන්සර් එකට යූස් කරන ඇනලොග් ඉන්පුට් සෙන්සර් රේන්ජ් එක වෙනස්. ඒ කියන්නේ සමහර සෙන්සර්ස් තියෙනවා යූස් වෙන්නේ 0 to 5 වෝල්ටේජ් එක. සමහර ඒවල 0 to 10 වෝල්ටේජ් එක. දැන් ගොඩාක් යූස් වෙන සෙන්සර්ස් වල ඇත්තටම මේ ප්‍රෙෂර් ට්‍රාන්ස්ඩියුසර්ස් වල ටෙම්පරේචර් සෙන්සර්ස් වල ගොඩක් ඒවල යූස් වෙන්නේ 4 to 20 මිලිඇම්පියර් රේන්ජ් එකේ කරන්ට් එකක්. අන්නේ කරන්ට් වැලියු එකට අනුව අපි ටෙම්පරේචර් එක සෙන්ස් කරගන්න එක තමයි මේ CPU එකෙන් අපි කරන්නේ. ඇත්තටම මේක ප්‍රෝග්‍රෑම් එකකින් අපි ලියන්න ඕන කොහොමද අපි කැල්කුලේට් කරගන්නේ කියලා. මේ ගාන දැන් මිලිඇම්පියර් 15ක් එනකොට මෙන්න මේ ටෙම්පරේචර් එක තමයි එන්නේ කියන එක අපි ඇත්තටම සෙන්සර් එකේ data එක CPU මේ PLC එකේ අපි ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන කොහොමද අපි ඒක රීඩ් කරගන්නේ. මතක තියාගන්න ගොඩක් commonly use වෙන්නේ 4 to 20 milliampere range එකේ input analog input signal එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම උදාහරණයක් දීලා තියෙනවා. temperature sensors වල ගොඩක් use වෙන්නේ 4 to 20 milliampere range එකේ current signal එකක් තමයි analog input එක විදිහට අපි ගන්නෙ. pressure transducer වල, ඒ කියන්නේ pressure sensors වල ගොඩක් විදිහට pumping station pump මේ water pump pressure එහෙම බලන්න මේ water line වල pressure එක එහෙම බලන්න ගොඩක් වෙලාවට අපි use කරන pressure transducers. ඒ වගේ වල මේ දෙකම use වෙනවා ගොඩක් දුරට මේ මිලිඇම්පියර් 4 ඉඳන් මිලිඇම්පියර් 20 වෙනකන් range එක use වෙන sensors use කරනවා. එහෙම නැත්නම් 0 to 10 voltage එකක් input signal එකක් විදිහට දෙන sensors තමයි use වෙන්නේ. අන්න ඒ විදිහට මේ ultrasonic level sensor, ඒ කියන්නේ දැන් අපිට water tank එක වගේ level එක බලා ගන්න නම් අපි use කරනවා ultrasonic level sensors එකක් තමයි use කරන්නේ. ඒකෙදි මේ level එකට අදාළව මෙන්න මේ ඒ කියන්නේ 4 to 20 milliampere range එකේ current එකක් හරි 0 to 10 range එකේ voltage එකක් හරි මේ ඒ sensor එකෙන් input මේකට input එකක් විදිහට දෙන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේකෙන් input එකක් විදිහට ගන්න එක තමයි කරන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඇනලොග් සිග්නල් එක මතක තියාගන්න. most commonly use වෙලා තියෙන්නේ දැන් අතන මේ මේක 4 to 20 milliampere range එකේ ඇනලොග් සිග්නල් එකක්. එහෙම නැත්නම් 0 to 10 voltage range එකේ voltage එකක් තමයි මේ ඇනලොග් සිග්නල් එකක් විදිහට ගන්න. ඒතර මතක තියාගන්න මේ 4 milliampere වල ඉඳලා 20 milliampere වලට එනකන් ගන්න පුළුවන් ඒ range එකේ තියෙන current ප්‍රමාණය වැඩිනේ. අර ඩිජිටල් එකක නම් එක්කෝ 0 එක්කෝ 24 DC voltage. ඔය දෙක විතරනේ. මේ ඇනලොග් එකක් කියන්නේ values ගොඩාක් තියෙනවා. අන්නේ values ගොඩාක්ම ගන්න පුළුවන්. ඒක ඇනලොග් සිග්නල් වෙනම අපි රීඩ් කරන්නේ. හරිනේ? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊළඟට ඔයාලට කියලා දෙන්න ඕන දේ තමයි මෙන්න මෙතන තියෙන ප්‍රධාන දේ DC 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 කියලා. හරිනේ? අන්න ඒකෙන් මේ මුල් DC කියන එකෙන් කියන්නේ මේ CPU එකට power එක දෙන්න ඕන මොකද්ද කියලා. AC power එකක් දෙන්න ඕන DC power එකක් කියලා. දැන් මෙතන මේ DC කියලා තියෙන්නේ මේකට ඇත්තටම දෙන්න ඕන DC power supply එක. අර මෙතන දැන් අපි ඊළඟ මේකේ දැක්කේ මේකේ තිබුණේ 24 DC voltage යන්නේ මේකට input කරන්න ඕන. ඒ කියන්නේ මේක power up කරන්න මේකට supply එක දෙන්න ඕන 24 DC voltage එක. ඒ වගේම මේක දෙවෙනි එකෙන් කියන්නේ DC DC DC.
මේ දෙවෙනි DC එකෙන් කියන්නේ මේකට ඉන්පුට් සිග්නල් විදියට සෙන්සර්ස් වලින් මේකට දෙන්න ඕන DC වෝල්ටේජ් එකක් කියන එක. දැන් මෙතන AC තිබුණා නම් මෙතන සෙන්සර්ස් වලින් මේකට ඉන්පුට් සිග්නල් එකක් විදියට දෙන්න ඕන AC වෝල්ටේජ් එකක් වෙන්න ඕන. දැන් මෙතන තියෙන්නේ DC කියලා. කියන්නේ DC වෝල්ටේජ් එකක් තමයි දෙන්න ඕන. ඒ වගේම මේ තුන්වෙනි එකෙන් කියන්නේ මේකෙන් අවුට්පුට් කරන්නේ මොන වෝල්ටේජ් එකක්ද කියලා. දැන් මෙතන DC කියන්නේ මේක අවුට්පුට් කරන්නේ DC වෝල්ටේජ් එකක්. දැන් අපිට අර මේ තුන්වෙනි එකේ බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක පවර් අප් කරන්න මේකට ඉන්පුට් කරන්න ඕන 24 DC වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ පළවෙනි පාර්ට් එක DC. ඊට පස්සේ මේකේ ඉන්පුට් සිග්නල් තියෙන මෙතන. මේ ඉන්පුට් සිග්නල් උතරන් තියෙන DC වෝල්ටේජ්ස් නේ. එතකොට දෙවෙනි කොටසත් DC. එතකොට අපි බලමු මේක අවුට්පුට් කරලා තියෙන්නේ මොන වෝල්ටේජ්ස් ද කියලා. මේක 24 DC වෝල්ටේජ් එක තමයි අවුට්පුට් කරන්නේ. එතකොට මේකේ ටයිප් එක DC DC DC. හරි. මේකේ ටයිප් අර ඔයාලට මේ හાર્ඩ්වෙයාර් කන්ෆිගරේෂන් එකේදී මම කිව්වේ අපිට අදාළ PLC එකට අදාළ තමයි අපි හાર્ඩ්වෙයාර් කන්ෆිගරේෂන් එක කරගන්න ඕන. ඒ කියන්නේ මේක DC 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 හાર્ඩ්වෙයාර් ගන්න අපිට තියෙන්නේ. අපි ඒක තමයි software එක through තෝරගන්නත් ඕන. දැන් සමහර ඒවල තියෙනවා DC DC AC කියලා. ඒ කියන්නේ මේකට power එක එන්න ඕන DC power එකක්. input signal DC output කරන්නේ AC voltage එක. අන්න ඒ වගේ එකින් එකට PLC එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා DC DC relay කියලා. දැන් මේ කියන්නේ relay කියන්නේ output කොටසට relay කියලා දාන්නේ. ඒ කියන්නේ relay කියන්නේ මේක through අපි relay එක on off කරන එක විතරයි කරන්නේ. අපිට relay එක through AC voltage එකක්ද DC voltage එකක්ද connect disconnect කරන්න කියලා තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට both handle කරන්න පුළුවන් both DC and AC voltages. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. මේකේ මේ part එකෙන් අපිට ගන්න තේරුම් ගන්න දේවල් තියෙන්නේ ඒ ටික. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි දැන් basic knowledge එක තියෙන නිසා අපි කොහොමද දැන් ඊළඟට program එක ලියන්නේ කියලා. ඒ කියන්නේ අතරම ladder program එකක් කොහොමද ලියන්නේ කියලා PLC program එකක් කොහොමද ලියන්නේ කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. බොහොම ස්තුතියි.